point of order. නෑ මම අහන්නේ සර්. ඉස්සෙල්ලා මේ point of order ජයසේකර මම මම අහන්නේ සර් මම අපිත් මේක මතු කරා කෝප් කමිටුවේත් මේක තියෙනවා නම් මැනේජ්මන්ට් කියලා මේ ඉන්ස්ටිටියුට් එක කොහොමද මේකේ මෙඩිසින් ඩිග්‍රී එකක් දෙන්න ශිෂ්‍යත්ව දුන්නේ කියලා තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපිට තියෙන ප්‍රශ්නේ අන්නේ ඒක. මම අහන්නේ ඒ සම්පූර්ණ වැරදි මේ. හොඳයි. ගරු අධ්‍යාපන මැතිතුමා කියන්න. කතානායකතුමනි මේ සයිටම් එක සම්බන්ධයෙන් සයිටම් එක ආරම්භ කිරීමේ ක්‍රියාවලියට විරුද්ධව එකම කල්තබි විවාදය ගෙනයි මම ගරු කතානායකතුමා. විපක්ෂයේදී කල්තබි විවාදය ගෙනයි මම ගරු කතානායකතුමා. විපක්ෂයේදී මම මෙතුමාගෙන් අහන්නේ මෙතුමාගේ ඔය කියන විදිහට මෙඩිකල් ෆැකල්ටි එකක් ආරම්භ කරන්න මේකේ ප්‍රතිපාදන නැත්නම් 2009 ඉඳලා මෙඩිකල් ෆැකල්ටි එකට ළමයි ගත්තේ කොහොමද කරු කතානායකතුමනි? ඒ විතරක් නෙමෙයි මේ ළමයි ගත්තේ S2 ගත්තා. අපි හදන්නේ විධිමත්භාවය හදන්න. අපි හදන්නේ මේකේ ගුණාත්මකභාවය හදන්න. ඒක මෙතුමාට පැහැදිලි කරන්න. this last time ගරු දිනේෂ් චන්ද්‍රවර්ධන මැතිතුමා මෙතන ඉවරයි. ගරු අධ්‍යාපන කටයුතු අකිල විරාජ් කාර්යවසම් ඇමතිතුමා මගෙන් අහනවා 2009 මේතන වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරේ කොහොමද? නීති විරෝධී. මේක තමයි කියන්නේ නීති විරෝධී ආයතනයක් නීති විරෝධී. ඉතින් ඔබතුමත් පිළිගන්නවා නීති විරෝධී කියලා. කිරියල්ල මැතිතුමා පිළිගන්නේ නැහැ. හරි ඉවරයි.